ඔන්න කිව්ව විදිහටම අද දිනේ ඩොලරය වැඩි වෙලා තිබෙනවා. විකුණු මිල 334ක් වෙලා තිබෙනවා. මේක එන්න වැඩි වෙමින් පවතිනවා. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙමේ. ලංකාවට කොහම වුණත් ඔබ ඉන්න රටට අනුවත් ඒ රටවල එක්ස්චේන්ජ් රේට් එක නැත්තම් ඔමාන් ඉන්නවා නම් කුවේට් ඉන්නවා නම් කතාර් ඉන්නවා නම් මේ එක්ස්චේන්ජ් රේට් වෙනස් වෙලා තියෙන මේ විදිහට බහරේන් ඩිනාරයක් 863යි, කුවේට් ඩිනාර එකක් 1055යි, ඕමන් රියාල් එකක් 845යි, කතාර් රියාල් එකක් 89යි, සෞදි අරාබියන් රියාල් එකක් 86යි, UAE දිර්හම් එකක් 88යි. ඉතින් මම මේ සඳහන් කරේ weighted average එක. නමුත් මේක ඇත්තම ගත්තොත් එහෙම මීට වෙනස් වෙලා තිබෙනවා. සමහර රටවල මීට වඩා වැඩියෙන් ගෙවනවා. ඉතින් කටාර් ගත්තොත් එහෙම මේ සඳහන් කරන අගයට වඩා රුපියලක් දෙකක් වැඩියෙන් ගෙවනවා. ඉතින් කුවේට් ගත්තාමත් ඒ ආකාරයෙන්. ඉතින් ඔබ සඳහන් කරන්න ඔබ ඉන්න රටේ කීයක් ගෙවනවද කියලා. ඔබ අද exchange house එකකට ගියා නම් ඔබට කීයක් ගෙවුවද කියලා සඳහන් කරන්න. ඉතින් මේක ඉච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. මම සඳහන් කළ පරිදි කොහොම වුණත් අලුත්ම තොරතුරු ඉස්සරහට කුමක්ද වෙන්නේ මේ සියෝද අපි ඔබට සඳහන් කරනවා. දිගටම අපිත් එක්ක ඉන්න අද සමු ගන්නවා. සුබ දවසක්.